ඔබත් ගුරුකම් කරනවා යයි කියා මුදල්ගත් හොරව්‍යාජ කට්ටනියන්ට 80 කෙනෙක්ද පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම් බලමගින් දෙස් විදෙස් අසරණ දරුවන්ට පිහිට වෙන සියලුම දෙවන ප්‍රශ්න ගැටලු කරදර විසඳාදී ඇස් පනා පිටම 100% සත්‍ය බල පෙන්වන දීපශිකා ගුරුමෑණියෝ විශේෂයෙන්ම විදේශගත දරුවන් හට සයුරෙන් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වශී කර දීම, අණුවින කොඩිවින කැපීම, ගෘහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම හා සර්වජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම මතන්න. ඉමෝ WhatsApp Viber සඳහා 070 383 8037. මම ඊයේ දවසේදී ඔබට මතක් කළා අපට ලැබුණ ඊටාම බල සම්පන්න සුවිශේෂී වූ මන්ත්‍ර පුස්කොළ පොත් රාශියක් මගින් අද දවසේ සිට ඔබ වෙතට ඊටාම බලගතු මන්ත්‍ර ජනගත කරන වග. ඉතින් අද දවසේ සිට මේ මන්ත්‍ර ඔබ වෙතට අරගෙනන්නට අපි අදහස් කළා. ඒ සඳහා මම මුලින්ම තෝරාගත්තේ කාම මදන මන්ත්‍රය. මේ කාම මදන මන්ත්‍රය විශේෂයෙන්ම වශී ගුරුකම සඳහා භාවිතා කරන බලගතුම මන්ත්‍රයක්. මේක විශේෂයෙන්ම සිංහල සහ මලයාලම් කියන භාෂා දෙකේ සම්මිශ්‍රණයක් විදිහට තමයි අක්ෂර සංයෝජනය කළ මේ මන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ අපේ ආදී ඇඳුරන් විසින්. ඉතින් ඒ මන්ත්‍රය විශේෂයෙන්ම සිද්ධ කිරීම සඳහා ඔබ නොකෑ යුතු ආහාරයන්ගෙන් වෙන්වන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මස් මාළු ආදී සියලු පිළිහිඩි ජාතීන්ගෙන් වෙන්වන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් නම්, දුම්මැටි, මත්පැන් ආදී භාවිතා කරන පුද්ගලයෙක් නම් මෙම මන්ත්‍රය භාවිතා කරන කාලය තුල ඒ වගේම සම්පූර්ණම වෙන්වන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මස් මාළු කෑමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතෙන් සම්පූර්ණයෙන් වෙන්වන්න කියලා ඔබට අපි අනිවාර්යයෙන්ම තරයේ අවවාද කරනවා. ඒ වගේම තමයි මේ මන්ත්‍රය විශේෂයෙන්ම කාමයේ මුල් කරගත්ත කාම මදන මන්ත්‍රයක් නිසා ඔබ මෙය අයහපත් චේතනාවෙන් යුතුව භාවිතා කරන්නට එපා. ඇයි මම එහෙම කියන්නේ? අපේ සමහර මන්ත්‍ර මේ විදිහට යොදාගෙන තමන්ගේ පහත් ලිංගික ආශාවන් සහ කාමයේ මුල් කරගත් ආශාවන් සන්තරපණය කර ගැනීම උදෙසා සමහර අය භාවිතා කරන්න පුළුවන්. එහෙම කරන්න එපා. ඒකෙන් මොකද තමන්ටත් අවඩක් වෙනවා වගේම අනුන්ටත් ඔබ අවඩක් කරන බව තරයේ මතක තබා ගන්න. මේ කාම මදන මන්ත්‍රය විශේෂයෙන්ම භාවිතා කරන පුද්ගලයාට තමන්ට අවශ්‍ය කාන්තාවක් හෝ වේවා පුරුෂයෙක් වේවා ඇය හෝ ඔහුගේ ආකර්ෂණය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා අපිට විශ්වාස කරලා කියන්නට පුළුවන්. ඒක නිසා මේ මන්ත්‍රය යහපත් දේවල් වලට පමණක්, ඒ කියන්නේ ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය හෝ ඔබගේ නෑදලා නම් ඉන්නේ, නැත්නම් ඔබගේ ස්වාමිපුරුෂයා හෝ ඔබගේ භාර්යාව ඔබ සමග එකතු වෙන්නේ නැත්නම් ඔබ කෙරෙහි සෙනෙහසක් ආදරයක් නැත්නම් එවැනි අවස්ථාවල තමයි මේ කාම මදන මන්ත්‍රය භාවිතා කරන්නට ඕන. ඒ හැර වෙනත් යම්කිසි පුද්ගලයෙක් ඔබට ආදරේ නැති, ඔබට හම්බ වෙලා නැති යම්කිසි වෙනත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගැන හිතාගෙන ඔබ කාමයෙන් ඇයව හෝ ඔහු ඔබ වෙතට ළඟා කර ගැනීම සඳහා මේ මන්ත්‍රය භාවිතා කරන්න එපා. සැබෑ සෙනෙහසක්, ආදරයක්, ප්‍රේමයක් තියෙනවා නම් මේ මන්ත්‍රය භාවිතා කරන්න කියලා අපි ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ මන්ත්‍රය සිද්ධ කරන කාලය තුළ විශේෂයෙන්ම වරු 7කදී පමණ සිදු කරන්නට ඕන. වරු 7කදී සිදු කරනවා කියන්නේ විශේෂයෙන්ම උදේ සවස කාලයේදී. උදේ හෝ සවස කාලයේදී වරු දෙකක්, ඒ වගේම දවසට වරු දෙක ගානේ අපිට වරු 3ක් ගියපුවාම වරු 6යි. ඊට පස්සේ 4 වෙනි දවසේ උදෑසන කාලයේ හෝ හවස් කාලයේදී මේක කරපුවාම වරු 7 සම්පූර්ණ වෙනවා. මේ විදිහට වරු 7ක් ඔබ මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්නට ඕන. මොකද ඔබට මේකේ තියෙන අකුරු හරියටම උච්චාරණය කරන්නට බෑ. ඒක නිසා අපි මේක උච්චාරණය කරනවා නිවැරදිම විදිහට. ඒ නිවැරදිව ගායනා කරන අවස්ථාවේදී ඔබ මේක ශ්‍රවණය කරන ගමන් වතුර වීදුරුවක්, පිරිසුදු වතුර වීදුරුවක්, බීමට හැකි පිරිසුදු වතුර වීදුරුවක් තබා ගන්න. විශේෂයෙන්ම උදෑසන කාලයේදී ඔබ වතුර වීදුරුවක් තබා ගන්න. ඒක පානය කරන්න එපා. මේක ශ්‍රවණය කරලා අවසන් වුණාට පස්සේ හවස් කාලයේදී ශ්‍රවණය කරලා අවසන් වුණාට පස්සේ දෙවන වරුවෙන් පස්සේ ඒ වතුර වීදුරුව බොන්න. ඊට පස්සේ දෙවැනි දවසෙත් උදෑසන කාලයේදී මම මේ මන්ත්‍රය ශ්‍රවණය කරලා හවස් කාලයේදී ශ්‍රවණය කරලා අවසන් වුණාට පස්සේ බොන්න. මේ විදිහට වතුර වීදුරු 3ක් දවස් 3කදී බීලා 4 වෙනි දවසේ අවසානයේදීත් එක වතුර වීදුරුවක් අරගෙන මේ මන්ත්‍රය ශ්‍රවණය කරන ගමන්
ඔබගේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඇය හෝ ඔහු ඔබ වෙත ආකර්ෂණය කරගන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ වතුරු වීදුරුවත් බොන්න. ඉතින් මේ වතුරු වීදුර බොන අවස්ථාවේදී තහ මේක ශ්‍රවණය කරන අවස්ථාවේදී ඔබ තුල තදබල විශ්වාසයක් තියෙන්න ඕන. ඇය හෝ ඔහුගේ ආදරය, ආකර්ෂණය, සෙනෙහස, ප්‍රේමය වෙනදා වගේම ඔබ වෙතට ලැබෙන්න මට ආකර්ෂණය වෙන්න කියලා ඔබ සිතින් ප්‍රාර්ථනා කරන්නට ඕන. ඉතින් ඒක හරියට මතක් කරන ගමන් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා අපගේ වීඩියෝ ලක්ෂ ප්‍රමාණයක් බලනවා නමුත් ඉතින් සුළු ප්‍රමාණයක් තමයි subscribe කරන්නේ. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා like එකක් දාලා අපිට උදව් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා අවසන් වුණාට පස්සේ අපේ comment section එකේ දෙවි පිහිටයි යනුවෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න වග බලා ගන්න. ඔබගේ කමෙන්ට් එක වෙනුවෙන් අපි ආශිර්වාද එකතු කරනවා. හැකිනම් ඔබගේ නමත් සඳහන් කරන්න. ඒක නිසා ඊළඟ වීඩියෝෙදී අපි කරන පුද පූජා කටයුතු වලදී ඔබට අනිවාර්යයෙන්ම සෙත් පතලා ආශිර්වාද කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දෙවි පිහිටයි යනුවෙන් කමෙන්ට් එකක් දාන්නට අමතක කරන්නට එපා. ඕම් පඬුතේරියෙන් මන් කාල තුච්ඡං අවනුයිර් පඬු භවශං ඕම් සෙන්දු ප්‍රකාලේ පුරරාගං පන්තිස්ස මම දන් කාලං පෙරුම විද්‍යාංගනා නාංගරති එං ඒසු දේවින් එං පන්ද සෝම යක්ෂණී එං සූර්ය ඝනක ඉරුගල් කන්ද කුමාර වෙට්ටුවරෙන් පේ සූර්යානේ වරෙන් මදන කාමේ වරෙන් දෙවුර වැල්ල බබලවා සල්ල සල්ලාඩි ගුරු ප්‍රදාරණං සීවකා ඕම් ශ්‍රීං නල්ල උරුසලාඩිකාමෝ මකර භක්ෂණී භවාංග්‍ර දේව පුත්‍ර මදන මෝහිනී යම්මේ වාවා ත්‍රිකූටලාඩාල් සිංගී සිංහී මාතා භූතා ඉෂ්ටි දිෂ්ටි කළුගල් මෝහනී රතිගල් මෝහනී විල්ලෝඩ මෝහනී උරාන්දු දෙමළ මෝහනී වටුක දෙමළ මෝහිනී කාරානති මෝහිනී රති මදන මෝහිනී කාම මදන මෝහිනී මේ මෝහනියන් සද්දනා නිල්වන් කෝවිලේ මල්සාලාව ගුරුවාසේ මෙමා මූණ බලා ඊශ්වරාතින් වාවා මහේශ්වරාතින් වාවා සිද්ධපත්තිනි මధుරමාලා කට්ටු විෂ්ණු ශ්‍රී විරාගං ඉර අසුරුවාගං විරිංචි කිරිංචි ලලිත ලලිත වරමෝහිනී සෙල්ලු මෝහිනී වරවර ඒ ස්වාහා ඕම් මර්කමංජේන ප්‍රදුන්න කාලං සර්ව බඩු පේනාල නාලකාලි මේ කුන්ගේ අක්මා පෙන පපු කැවුතු අසූසාරදාසක් ගිනිජල් සතක් වෙලී මෙමා කෙරෙහි කාමයෙන් රතියෙන් දිෂ්ටි වැටීෙන්න මදන මාහිනියේ වරම් ගන්නා ඒ ස්වාහා ඕම් පඬුතේරියෙන් මන් කාල තුච්ඡං අවනුයිර් පඬු භවශං ඕම් සෙන්දු ප්‍රකාලේ පුරරාගං පන්තිස්ස මම දන් කාලං පෙරුම විද්‍යාංගනා නාංගරති එං ඒසු දේවින් එං පන්ද සෝම යක්ෂණී එං සූර්ය ඝනක ඉරුගල් කන්ද කුමාර වෙට්ටුවරෙන් පේ සූර්යානේ වරෙන් මදන කාමේ වරෙන් දෙවුර වැල්ල බබලවා සල්ල සල්ලාඩි ගුරු ප්‍රදාරණං සීවකා ඕම් ශ්‍රීං නල්ල උරුසලාඩිකාමෝ මකර භක්ෂණී භවාංග්‍ර දේව පුත්‍ර මදන මෝහිනී යම්මේ වාවා ත්‍රිකූටලාඩාල් සිංගී සිංහී මාතා භූතා ඉෂ්ටි දිෂ්ටි කළුගල් මෝහනී රතිගල් මෝහනී විල්ලෝඩ මෝහනී උරාන්දු දෙමළ මෝහනී වටුක දෙමළ මෝහිනී කාරානති මෝහිනී රති මදන මෝහිනී කාම මදන මෝහිනී මේ මෝහනියන් සද්දනා නිල්වන් කෝවිලේ මල්සාලාව ගුරුවාසේ මෙමා මූණ බලා ඊශ්වරාතින් වාවා මහේශ්වරාතින් වාවා සිද්ධපත්තිනි මధుරමාලා කට්ටු විෂ්ණු ශ්‍රී විරාගං ඉර අසුරුවාගං විරිංචි කිරිංචි ලලිත ලලිත වරමෝහිනී සෙල්ලු මෝහිනී වරවර ඒ ස්වාහා
ඕම් මර්කමංජේන ප්‍රදුන්න කාලං සර්ව බඩුපේනාල නාලකාලි මේකුන්ගේ අක්මා පෙන පපු කැවුතු අසූසාරදාසක් ගිනිජල් සතක් වෙලීමමා කරේ කාමයෙන් රතියෙන් දිෂ්ටි වැටියෙන්ට මදන මාහුනියේ වරම් ගන්නා ඒ ස්වාහ ඕම් පණ්ඩුතේරියෙන් මන් කාල තුච්චං අවනුයිර් පණ්ඩු භවාශම් ඕම් සින්දු ප්‍රකාලේ පුරරාගං පන්තිස්ස මමදන් කාලං පෙරුම විද්‍යාංගනා නාංගරති ඒං ඒසු දේවින් ඒං පන්ද සෝම යක්ෂණී ඒං සූර්ය ඝනක්ක ඉරුගල් කන්ද කුමාර වෙට්ටුවරෙන් පේ සූර්යානේ වරෙන් මදන කාමේ වරෙන් දෙවුර වැල්ල බබලවා සල්ල සල්ලාඩි ගුරු ප්‍රදාරයෙන් සීවකා ඕම් ශ්‍රීං නල්ල උරුසලාඩිකාමෝ මකර භක්ෂණී භවාංග්‍ර දේවපුත්‍ර මදන මෝහිනී අම්මේ වාවාත්‍රිකූටලාඩාල් සිංගී සිංහී මාතා භූතා ඉෂ්ටි දිෂ්ටි කළුගල් මෝහනී රතිගල් මෝහනී විල්ලෝඩ මෝහනී උරාන්දු දෙමළ මෝහනී වටුක දෙමළ මෝහිනී කාරානති මෝහිනී රති මදන මෝහිනී කාම මදන මෝහිනී මේ මෝහනියන් සද්දනා නිල්වන් කෝවිලේ මල්සාලාව ගුරුවාසේ මෙමා මූණ බලා ඊශ්වරාතින් වාවා මහේශ්වරාතින් වාවා සිද්ධපත්තිනි මధుරමාලා කට්ටු විෂ්ණු ශ්‍රී විරාගං ඉර අසුරුවාගං විරිංචි කිරිංචි ලලිත ලලිත වරමෝහිනී සෙල්ලු මෝහිනී වරවර ඒ ස්වාහ ඕම් මර්කමංජේන ප්‍රදුන්න කාලං සර්ව බඩුපේනාල නාලකාලි මේකුන්ගේ අක්මා පෙන පපු කැවුතු අසූසාරදාසක් ගිනිජල් සතක් වෙලීමමා කරේ කාමයෙන් රතියෙන් දිෂ්ටි වැටියෙන්ට මදන මාහුනියේ වරම් ගන්නා ඒ ස්වාහ ඕම් පණ්ඩුතේරියෙන් මන් කාල තුච්චං අවනුයිර් පණ්ඩු භවාශම් ඕම් සින්දු ප්‍රකාලේ පුරරාගං පන්තිස්ස මමදන් කාලං පෙරුම විද්‍යාංගනා නාංගරති ඒං ඒසු දේවින් ඒං පන්ද සෝම යක්ෂණී ඒං සූර්ය ඝනක්ක ඉරුගල් කන්ද කුමාර වෙට්ටුවරෙන් පේ සූර්යානේ වරෙන් මදන කාමේ වරෙන් දෙවුර වැල්ල බබලවා සල්ල සල්ලාඩි ගුරු ප්‍රදාරයෙන් සීවකා ඕම් ශ්‍රීං නල්ල උරුසලාඩිකාමෝ මකර භක්ෂණී භවාංග්‍ර දේවපුත්‍ර මදන මෝහිනී අම්මේ වාවාත්‍රිකූටලාඩාල් සිංගී සිංහී මාතා භූතා ඉෂ්ටි දිෂ්ටි කළුගල් මෝහනී රතිගල් මෝහනී විල්ලෝඩ මෝහනී උරාන්දු දෙමළ මෝහනී වටුක දෙමළ මෝහිනී කාරානති මෝහිනී රති මදන මෝහිනී කාම මදන මෝහිනී මේ මෝහනියන් සද්දනා නිල්වන් කෝවිලේ මල්සාලාව ගුරුවාසේ මෙමා මූණ බලා ඊශ්වරාතින් වාවා මහේශ්වරාතින් වාවා සිද්ධපත්තිනි මధుරමාලා කට්ටු විෂ්ණු ශ්‍රී විරාගං ඉර අසුරුවාගං විරිංචි කිරිංචි ලලිත ලලිත වරමෝහිනී සෙල්ලු මෝහිනී වරවර ඒ ස්වාහ ඕම් මර්කමංජේන ප්‍රදුන්න කාලං සර්ව බඩුපේනාල නාලකාලි මේකුන්ගේ අක්මා පෙන පපු කැවුතු අසූසාරදාසක් ගිනිජල් සතක් වෙලීමමා කරේ කාමයෙන් රතියෙන් දිෂ්ටි වැටියෙන්ට මදන මාහුනියේ වරම් ගන්නා ඒ ස්වාහ ඕම් පණ්ඩුතේරියෙන් මන් කාල තුච්චං අවනුයිර් පණ්ඩු භවාශම් ඕම් සින්දු ප්‍රකාලේ පුරරාගං පන්තිස්ස මමදන් කාලං
පෙරුම විද්‍යාංගනා නාංගරති ඒසු දේවින් පන්ද සෝම යක්ෂණී සූර්ය ඝනක ඉරුගල් කන්ද කුමාර වෙට්ටුවරෙන් පේ සූර්යානේ වරෙන් මදන කාමේ වරෙන් දෙවුර වැල්ල බබලවා සල්ල සල්ලාඩි ගුරු ප්‍රදාරයෙන් සීවකා ඕම් ශ්‍රීං නල්ල උරුසලාඩිකාමෝ මකර භක්ෂණී භාංග්‍ර දේවපුත්‍ර මදන මෝහිනී අම්මේ වාවා ත්‍රිකූටලාඩාල් සිංගී සිංහී මාතා භූතා ඉෂ්ටි දිෂ්ටි කළුගල් මෝහනී රතිගල් මෝහනී විල්ලෝඩ මෝහනී උරාන්දු දෙමළ මෝහනී වටුක දෙමළ මෝහිනී කාරානති මෝහිනී රති මදන මෝහිනී කාම මදන මෝහිනී මේ මෝහනියන් සද්දනා නිල්වන් කෝවිලේ මල්සාලාව ගුරුවාසේ මෙමා මූණ බලා ඊශ්වරාතින් වාවා මහේශ්වරාතින් වාවා සිද්ධපත්තිනි මధుරමාලා කට්ටු විෂ්ණු ශ්‍රී විරාගං ඉර අසුරුවාගං විරිංචි කිරිංචි ලලිත ලලිත වරමෝහිනී සෙල්ලු මෝහිනී වරවර ඒ ස්වාහා ඕම් මර්කමංජේන ප්‍රදුන්න කාලං සර්ව බඩු පේනාල නාලකාලි මේකුන්ගේ අක්මා පෙන පපු කැවුතු අසූසාරදාසක් ගිනිජල් සතක් පෙලී මෙමා කෙරෙහි කාමයෙන් රතියෙන් දිෂ්ටි වැටීෙන්න මදන මාහිනියේ වරම් ගන්නා ඒ ස්වාහා ඔබත් ගුරුකම් කරනවා යයි කියා මුදල්ගත් හොරව්‍යාජ කට්ටනියන්ට 80 කෙනෙක්ද පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම් බලමගින් දෙස් විදෙස් අසලන දරුවන්ට පිහිට වෙන සියලුම තැවෙන ප්‍රශ්න ගැටලු කරදර විසඳාදී ඇස් පනා පිටම 100% සත්‍ය බල පෙන්වන දීපශිකා ගුරුමෑණියෝ විශේෂයෙන්ම විදේශගත දරුවන් හට සයුරෙන් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වශී කර දීම, අණුවින කොඩිවින කැපීම, ගෘහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම හා සර්වජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම මතන්න. ඉමෝ WhatsApp Viber සඳහා 070 383 80යි 37